ඉන්දියාවේ අනතුර ගැන කියන්නකෝ මොකද වුනේ කියලා අහලා තියෙනවා. මෙහෙමයි. ඉන්දියාවේ අනතුර ගැන කියන්න පුළුවන්. ඉන්දියාවේ අනතුර ගැන ටිකක් දැනුවත් කරමක් ගණන් ටිකක් එහෙම හදලා දාන්න පුළුවන් ෆිසික්ස් දන්න අයට. දැන් ඔයාලා ෆිසික්ස් කරනවා තමයි. තාම දන්නේ මිනුම් උපකරණ විතරයිනේ. ඉතින් ඒක නිසා ෆිසික්ස් ගැන මහා ලොකු දෙයක් ඔයාලා දන්නේ නැති නිසා ඒකේ භෞතික විද්‍යාත්මක පැත්තක් අපිට ලොකුවට ඔයාලට කියලා දුන්න කියලා තේරෙන්නේ නැහැ. වෙන්න පුළුවන් හේතු ටිකක් ඔය කතා බහ කරන්න පුළුවන් ඕන. ඔයාලා නිකන් මේ දවස්වල ලෝකෙම කතා කරන ඔයාලා නිකන් ෆිසික්ස් ඉගෙන ගන්නත් අය නිසා පොඩ්ඩක් කියන්නම්. හැබැයි තාම මේකේ හරි විස්තර ඔය වගේ දෙයක හරි විස්තර හම්බ වෙන්නේ මොකෙන්ද? හරි විස්තර ගන්න තියෙන උපකරණය. මොකක්ද? කළු පෙට්ටිය. ඒ පෙට්ටිය මොන පාටයි? කළු පාටයි. නෑ. ඕක කළු පාට නෙමෙයි. ඕක මොන පාටද? තැඹිලි පාටයි. ඇයි ඕක තැඹිලි පාට පාවිච්චි කරන්නේ? සාමාන්‍යයෙන් ලේසියෙන් හඳුනා ගන්න තමයි පුතේ ඔය බ්ලැක් බොක්ස් එක ඒ කියන එක මුලින් එහෙම කළු පාට යූස් කරලා තියෙනවා. ඊට පස්සේ ඕක තැඹිලි පාට තමයි පාවිච්චි කරන්නේ ලේසියෙන් හඳුනා ගන්න. ඔන්න ඕකේ ඔයාලා දන්නව නේද ගුවන් යානයක නියමුවා ඉන්න කුටියට කියන්නේ මොකද්ද? කොක්පිට් එක කියලා. කොක්පිට් එකට chance එකක් හම්බුනොත් යන්න ඒක නිකන් අමුතුම තැනක්. හරි මටත් එක වතාවක ඒ chance එක හම්බෙලා තියෙනවා. ඉතින් ඔය කොක්පිට් එකේදී පුතේ හරි කොක්පිට් එකේදී තියෙන සිද්ධිය තමයි ඉතින් මේ කොක්පිට් එකේ ඉන්නවනේ පයිලට් ඉන්නවා. ඒ වගේම එයාගේ කෝ පයිලට් ඉන්නවනේ. ඔය කොක්පිට් එකේ ඇතුළේදී සිද්ධ වෙන වොයිස් දේවල් හරි ඒ වගේම යානේ අනිත් තැන්වලදී ඒ කියන්නේ යානේ තියෙන මැෂිනරීස් වල ඒ කියන්නේ රීඩින්ග්ස් ඔය වගේ දේවල් ඔක්කොම ඔකේ කොටස් තියෙනවා. හරිද? මේ බ්ලැක් බොක්ස් එකේ කොටස් තියෙනවා. ඉතින් ඔය වගේ රෙකෝඩින්ග්ස් තමයි ඔය බ්ලැක් බොක්ස් එකේ තියෙන්නේ. ඕක සාමාන්‍යයෙන් එක්ස්ට්‍රීම් වෙදර් එක්ස්ට්‍රීම් කන්ඩිෂන්ස් වලටත් හරි විනාශ වෙන්නේ නැති වෙන්න තමයි හදලා තියෙන්නේ. ඔයාලා දන්නවා ගුවන් යානයක් මේ හැප්පුණාම සාමාන්‍යයෙන් ගිනි ගන්නවනේ පුතේ. ඒ ගිනි ගන්න වෙලාවේ ලොකු ටෙම්පරේචර් එකක් එනවා. සාමාන්‍යයෙන් ඔය බ්ලැක් බොක්ස් එක අර 1100ක් විතර වගේ ටෙම්පරේචර් එකකට ඔරොත්තු දෙන විදිහට සෙල්සියස් 1100. කියන්නේ මේ වගේ හෙන උෂ්ණත්වයකට ඔරොත්තු දෙන විදිහට තමයි ඕක හදලා තියෙන්නේ. ඕක සාමාන්‍යයෙන් පුතේ ඒකේ වෙනම මේ සිස්ටම්ස් තියෙනවා. දැන් හිතන්නකෝ ගුවන් යානය කඩාගෙන වෙන්න කියලා මූදකට. එතකොට අපිට ඕක හොයාගන්න බෑනේ කොතනද ওই පෙට්ටිය තියෙන්නේ කියලා. ওই පෙට්ටිය සාමාන්‍යයෙන් තියෙන තැන ඉඳන් කිලෝමීටර් 2ක වගේ දුර පරාසයකට. හරි කිලෝමීටර් 2ක වගේ දුර පරාසයකට මේක හොයන්න පුළුවන් විදිහට ඒකේ මෙකැනිසම්ස් එහෙම හදලා තියෙනවා. පුතේ ඒ කියන්නේ සිග්නල්ස් නිකුත් වෙන විදිහට. ඉතින් ඔන්න ඔය වගේ ඔය බ්ලැක් බොක්ස් එක මං හිතන්නේ දැන් ඒක නම් හොයාගෙන තියෙනවනේ. ඒක තියෙන්නේ කොහෙද සාමාන්‍යයෙන්? ඉස්සරහ නෙමෙයි කොහෙද? පිටිපස්සේ. දැන් අර මේ පාර ප්ලේන් එකේ ඔය 11A කියන සීට් එක හරි වාසනාවන්තයි කියලා කියනවා. හරි. දැන් ඔය සාමාන්‍ය 11A කියන සීට් එක තියෙන පුතේ ඒ සාමාන්‍ය ප්ලේන් එක ඉස්සරහම තියෙන්නේ මොකද්ද? ෆස්ට් ක්ලාස්, බිස්නස් ක්ලාස් ඒ ටිකනේ තියෙන්නේ. ඊට පස්සේ තමයි ඉකොනොමි ක්ලාස් තියෙන්නේ. හරි. ඉකොනොමි ක්ලාස් වල පළවෙනිම සීට් පේලිය තමයි සාමාන්‍යයෙන් ඔය මේ 11 කියලා කියන්නේ. ඕක සාමාන්‍යයෙන් මෙහෙමයි පුතේ. දැන් බිස්නස් ක්ලාස් කිව්වහම නම් නෝමල් මේ එයා ටිකට් එක වගේ සාමාන්‍යයෙන් 2 ගුණයක් 3 ගුණයක් ගණන් වැඩි. හරි ඔය 11A කියන එහෙම නැත්නම් ඔය හරි ඔය වගේ රිසර්ව් කරපු මේ සීට්ස් වගේක් අපිට ගන්න පුළුවන්. ඒකට නම් සාමාන්‍යයෙන් ගන්න අමතරව ගෙවන්න ඕනේ. දැන් හිතන්නකෝ රුපියල් ලක්ෂයක ටිකට් එකක් නම් අමතරව රුපියල් 20000ක් විතර වගේ ගෙවුවම ඔය සීට් එක ගන්න පුළුවන්. හැබැයි පුතේ මේ දැන් ඔය කට්ටිය බිස්නස් ක්ලාස් ෆස්ට් ක්ලාස් කියලා ඔය ඉස්සරහ සීට් ගන්න try කරාට ගුවන් යානයක සේෆ්ම එහෙම නැත්නම් ආරක්ෂිතම සීට්ස් කියලා සලකන්නේ ඉස්සරහ ඒව නෙමෙයි කොහෙද? පිටිපස්සේ ඒවා කියලා කියන්න හේතුව හරි යම් ගැටීමක් සිද්ධ වුණා. මේකේ අර අහඹු ලෙස අර මිනිස්සයා බේරුණා තමයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ඒක තමයි සේෆ්ම කියලා. එතන අර තියෙන වාසිය තමයි අර ඉමර්ජන්සි එක්සිට් එක ළඟ තිබ්බ සීට් එකක් වීම. ඒකත් එක්ක යා ටක් ගාලා එතනින් එක්සිට් වෙනවා. හරි. ඒක එසේ වෙතත් ඉමර්ජන්සි එක්සිට් එක ළඟ එහෙම වගේම ගුවන් යානයකදීත් ඕනේ මම මේ කියනේවා නිකම් මේ ගුවන් යාන වලට සම්බන්ධ දේවල්. ඔයාලා කෝකටත් හැම වෙලාවෙම හොඳම දේ තමයි ගුවන් යානයක යනවා නම් සීට් බෙල්ට් එක දාගෙන යන එක හැම වෙලාවෙම. එහෙමයි කියලා ඔක තද කරගෙන දාගෙන යන්න ඕනේ නැහැ. හරි. හේතුව තමයි මොනවා හරි හේතුවක් නිසා ෂණිකව හිතන්නකෝ ඕකේ මේ කොටසක් තහඩු කොටසක් ගැලවුණා කියලා. එහෙම කැඩුණ අවස්ථා වාර්තා වෙලා තියෙනවා. වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වෙච්ච වෙලාවක පුතේ ඕකේ ගුවන් යානේ යන්නේ ගොඩාක් උඩු ගුවනේනේ. ඒ උඩු ගුවනේ යද්දි ප්‍රෙෂර් එක ගොඩාක් අඩුයි. ගුවන් යානේ ඇතුලේ තියෙන මොන පීඩනය? සාමාන්‍ය අපිට පුරුදු වායුගෝල පීඩනය. දැන් මේක නම් අපි ගුවන් යානය කියලා හිතුවොත් පුතේ මේකෙන් එළියේ තියෙන්නේ ගොඩාක් ප්‍රෙෂර් එක අඩුවෙන්. මේක ඇතුලේ තියෙන්නේ ගොඩාක් ප්‍රෙෂර් එක වැඩි. ප්‍රෙෂර් එක වැඩි කියන්නේ අපේ සාමාන්‍ය වායුගෝල පීඩනය.
හිතන්නකො මේ ඉමර්ජන්සි දැන් සාමාන්‍යයෙන් ඔයාලට මතකද දන්නේ මේ සමහර ලංකාවේ ඉස්සර හිටපු ක්‍රිකට් ක්‍රීඩකෙක් මහනුවර පළාතට සම්බන්ධ දේශපාලඥයෙකුගේ පුතෙක් ක්‍රිකට් ක්‍රීඩා කරා. එයා කොහොම හරි එක ටුවර් එකක් ගිහිල්ලා එන ගමන් හරි මිනිස්සයාට මොනවා හරි වැඩි වෙලාද දන්නේ නැහැ. හරි එයාට මේ ඉමර්ජන්සි එක්සිට් එක ගලවලා නිකන් එළිය බලන්න හිතිලා. හරි try කරනවා. එහෙම කරොත් එහෙම ඉතින් අනිවාර්යයෙන් අත්අඩංගුවට ගන්නවා මේ පල්ලහැට ආවට පස්සේ පුතේ. මොකද ඒක සේෆ්ටි එකට ලොකු ප්‍රශ්නයක්නේ. ඕක ලේසියෙන් එහෙම ගලවන්නත් බෑ. ලේසියෙන් ගලවන්නත් අමාරුයි. හරි ලේසියෙන් ගලවන්නත් අමාරුයි. මොකද මේ තියෙන පීඩන වෙනස නිසා. පීඩන වෙනස නිසා. ඉතින් ඒක කෙසේ වෙතත් හරි මොකෝ වෙන්නේ දැන් මේ දොරක් හරි මොකක් හරි ගෑල්ලක් ගැලවුණා කියලා හිතන්නකෝ. මේ ඇතුලේ තියෙන මේ ප්‍රෙෂර් එක නිසා මොකෝ වෙන්නේ එල්ලියට විසි වෙලා යනවා. හරි එළියට විසි වෙලා යනවා. ඒකට හොඳම දෙයක් තමයි නිකන් ඉන්න වෙලාවෙත් සාමාන්‍යයෙන් නිකන් සීට් බෙල්ට් එක කියලා අපේ අර කාර් වල තියෙන බෙල්ට් එක වගේ මෙහෙම දාන්නේ නැහැ පුතේ. මෙහෙම දාලා බෙල්ට් එකක් නෙමෙයි මෙතෙන් විතරයි බෙල්ට් එක තියෙන්නේ. ඔය බෙල්ට් එක සාමාන්‍යයෙන් හැම වෙලාවෙම දාගෙන ඉන්න. මම නම් නිදාගත්තත් ඔය බෙල්ට් එක දාගෙන තමයි නිදාගන්නේ. ඒකෙන් ඉතින් මොකද හිර වෙන්නෙත් නැත්තම්. අය වෙන කිසිම අවාසියකුත් නැත්තම් ඕක දාගෙන හිටියා කියලා ප්‍රශ්නයක් නැහැනේ. පොඩි හරි ආරක්ෂාවක් ඕකේ තියෙනවා. ඒ බෙල්ට් එක ඉතින් මම කියන එක ඒක පුතේ සමහර වෙලාවට ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් මොනෑම හෝ වෙලාවක. ඉතින් ඒක කෙසේ වෙතත් දැන් මේ තියෙන සිද්ධියේදී මේ පාර සිද්ධියේදී ඉතින් හරිම තොරතුරු ටික හම්බ වෙන්නේ ওই බ්ලැක් බොක්ස් එකේ කාරණාවත් එක්ක තමයි. නමුත් පුතේ ඔතන තියෙන ෆිසික්ස් ගොඩාක් දේවල් තියෙනවා. හරි ෆිසික්ස් ගොඩාක් දේවල් තියෙනවා. ඔයාලට A level paper එකේ ගාණක් විදියට අහන්න පුළුවන් දේවල්. දැන් මේ දේවල් ටික පොඩ්ඩක් ඔයාලට නිකන් සරලව තේරුම් ගන්න එක හොඳයි. ඔයාලා දන්නවද ගුවන් යානයක් උඩ යන්නේ හරි උඩ යෑම පැහැදිලි කරනවා පුතේ බර්නූලි කියන ප්‍රින්සිපල් එක භාවිතා කරලා. බර්නූලි මූලධර්මයේදී වෙන්නේ අර ගුවන් යානයක තටුවක් එහෙම තියෙනවා පුතේ මෙහෙම අපි ඔකට කියනවා අනාකූල හැඩයක් කියලා. මෙන්න මේකෙදී එහෙම වෙන්නේ මේ තියෙන්නේ අපි මේ කතා කරන්නේ මේ වායු අණු වල හරි ගමන්පතයන් තමයි මේ කතා බහ කරන්නේ යානයට සාපේක්ෂව. හරි ඔයාලට පේනවද මෙන්න මේ හරියේ මේ හරියේ වායු අණු වල ගමන්පතයන් වලට වඩා මෙතන මේ වායු අණු වල ගමන්පතයන් ලං වෙලා තියෙනවනේ. අපි කියනවා මෙන්න මේ වගේ තැනකදී වේගය වැඩි හරි චාලක ශක්තිය වැඩි ඒකක පරිමාවක චාලක ශක්තිය කියලා කියන්නේ පීඩනය අඩුයි කියලා. මෙන්න මේ වගේ තැනක ප්‍රෙෂර් එක අඩුයි. එතකොට ගුවන් යානයේ තටුවේ උඩ හරියේ ප්‍රෙෂර් එක අඩුයි යට හරියේ ප්‍රෙෂර් එක වැඩි. මේ තියෙන්නේ තටුවක් කපපුවම හරස්කඩ. එතකොට මේ ප්‍රෙෂර් එක වැඩි හින්දා මෙයා මත බලයක් ඇති වෙනවා පුතේ කොහටද? ඉහළට. අන්න ඔය ඉහළට ඇති වෙන බලය නිසා තමයි මේ ගුවන් යානය උඩට යන්නේ. තේරෙනවද? දැන් එතකොට ඔයාලා දන්නවා ගුවන් යානය ගොඩාක් බර නම්. දැන් ඔයාලා දැක්ක නේද මේ ඉන්දියාවේ සිද්ධ වෙච්ච සිද්ධියේදී පුතේ ප්ලේන් එක මෙහෙම මුලින්ම නිකන් ඒක අර නෝස් එක එහෙම උඩට තියාගෙන උඩ යනවා. උඩ යනවා. හැබැයි එක්තරා මට්ටමකට පස්සේ තමයි මේක උඩ යන එක අඩු වෙලා පාත් වෙන්නේ නේ. යම් මට්ටමකට උඩ යනවා. ඊට පස්සේ තමයි ආය පාත් වෙන්නේ. ඉතින් මේ බර්නූලි වලදී අපි කියනවා පුතේ එක්තරා ස්පීඩ් එකකට ආවට පස්සේ හරි තමයි මේක උඩ යන්නේ. දැන් ඒක ඇත්තටම දැන් මේක රන්වේ එකේ යනවා. මේක රන්වේ එකේ ගිහිල්ලා උඩට එනවා. ඒ කියන්නේ අදාළ ස්පීඩ් එකට වේගය අරන් තියෙනවා. වේගය අරන් තියෙනවා. දැන් මේ ප්ලේන් එක මේ විදිහට පාත් වෙන්න හේතු කියලා ගොඩාක් දේවල් කියනවා. නමුත් අනිවාර්යයෙන්ම තව දවස් හදයක් ඇතුළත නිවැරදි හේතුව මොකක්ද කියලා පුතේ ඒ ඉස්සරහට. දැන් මේ වගේ කතාවල් තියෙනවා. දැන් මේ ප්ලේන් එක හරි ඉන්දියාවේ ඉඳන් ඉංග්ලන්ඩ් යන එකක්, UK යන එකක්. එතකොට ගොඩක් දුරයි. ගොඩක් දුර හින්දා ඕකට ඕන වෙනවා ඉන්ධන ගොඩාරියක් අවශ්‍ය වෙනවා. ඉන්ධන ගොඩාරියක් අවශ්‍ය වෙනවා. එතකොට ඉන්ධන ගොඩාරියක් අවශ්‍ය වෙනවා කියන්නේ ඉන්ධන හෙන බරයි. ඉන්ධන හෙන බරයි. එහෙම බර හින්දා හරි එතකොට මේක උස්සන්න අවශ්‍ය වෙන අර ස්පීඩ් එකත් ඒ කියන්නේ බලයත් වැඩි වෙන්න ඕනේ. බර එකක් වැඩි බලයක් දෙන්න එපා උස්සන්න. එතකොට මේකට වැඩි ස්පීඩ් එකක් ගන්න ඕන එකක්. හරි වැඩි ස්පීඩ් එකක් ගන්න වෙනවා එකක්. ඉතින් ඔය ඉන්ධනවල බර කියන එක මාර විදිහට වැදගත් වෙනවා. ගුවන් යානයක සාමාන්‍යයෙන් ලෑන්ඩින් එකට වඩා රිස්කිම දේ තමයි ඒක ටේක් ඔෆ් කරන එක. දැන් උදාහරණයක් විදිහට එක්තරා අවස්ථාවක මට මතකයි ඒත් ඉන්දියන් එකක්ම තමයි ඒ ගුවන් යානේ ගුවන්ගත වෙනවා. ගුවන්ගත වෙනාම අර ලෑන්ඩින් ගියර් කියන එක දන්නවනේ අර ඉස්සරහා රෝද එහෙම තියෙන එක. කියන්නේ රෝද ගැනනේ අපි එතනදී කතා කරන්නේ. උස්සුනහම පස්සේ ලෑන්ඩින් ගියර්ස් ටික රෝද ටිකත් ඇතුළට දානවනේ පුතේ. රෝද ටික ඇතුළට යන්නේ නැහැ. රෝද ටික ඇතුළට යන්නේ නැති වුනහම මොකෝ වෙන්නේ ආයතනින් එහාට ගමන යන්නේ නැහැ. ගමන නවත්තනවා. මොකද රෝද ඇතුළට යන්නේ නැහනේ.
එතකොට ඒක ලෑන්ඩ් කරද්දී ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒක ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් වෙච්ච ගමන් මොකද වෙන්නේ? දෙනවා කෙලින්ම ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධයක් අරගෙන එයාලත් එක්ක ඔපිනියන් එකක් අරගෙන මොකද්ද කරන්න කියලා ඩිසයිඩ් කරනවා. එහෙනම් බාණ්ඩ කියලා කියන්නේ නැහැ කවදාකවත්. බාන්නේ මොකද ටේක් ඔෆ් කරපු ගමන්ම බාන්නේ නැත්තේ ඒකේ ඉන්ධන ගොඩාක් තියෙනවා. ඒ වගේ වෙලාවක සාමාන්‍යයෙන් කරන දේ තමයි පුතේ දැන් මෙතන මේකේ ෆේලියර් එකක් තියෙනවා කියලා දැනගත්තාම සාමාන්‍යයෙන් කරන දේ තමයි ඒ අදාළ ගුවන් තොටුපළ තියෙනවනේ. ඒ ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශයේ සැලකිය යුතු කුඩා දුරක් ඇතුළත හරි මේක පැය ගාණක් ෆ්ලයි කරනවා. තේරුණාද? එහෙම වෙලා තියෙනවා අතීතයේදී. එහෙම පැය ගාණක් ෆ්ලයි කරලා එයාගේ තියෙන ඉන්ධන ප්‍රමාණය හැකිතාක් අඩු කරගන්නවා. අඩු කරගෙන අන්න ඊට පස්සේ එයාට දරා ගන්න පුළුවන් වෙලා විදිහකට ආවට පස්සේ මොකද ලොකු වේට් එකක්නේ. ඒක අඩු වුණාට පස්සේ තමයි පුතේ ඒක ලෑන්ඩ් කරන්නේ. දැන් සමහර වෙලාවල් තියෙනවා එන්ජින් එකේ මොනවා හරි එන්ජින් එක අක්‍රිය වෙලා. එතකොට ඉන්ධන ඉවරනකන් කීකේ ඉන්ධන ඉවර වෙන්නේ නැහැ නේද? එතකොට එහෙම නෙමෙයි මම මේ කියන්නේ අර වගේ අවස්ථාවක් විතරයි නම් තියෙන්නේ. වෙන මොනවත් ෆෝල්ස් නැත්තම් ඒක පුළුවන් තරම් ධාවනය කර ඉඳලා ඉන්ධන අඩු වුණාම තමයි පාත් කරන්නේ. දැන් මෙතනදී අර දැන් ඉන්දියාවේ සිද්ධියේදී මෙන්න එක සාධකයක් කියනවා මෙයාගේ ලොකු වේට් එකක් අනිත් එක ප්ලේන් එකත් ෆුල් ක්‍රවුඩඩ්. ඔක ඉතින් අනිවාර්යයෙන්ම බරත් ලොකු ප්‍රමාණයක් සමහර වෙලාවට අරගෙන යනවා. හරි ලෝඩ් කරන එකේදී සමහර ප්ලේන්ස් තියෙනවා පුතේ ප්ලේන් එක අවල දන්නවද? ප්ලේන් එකේ ගුරුත්ව කේන්ද්‍රය උනත් කන්ට්‍රෝල් කරන්න හරි කන්ට්‍රෝල් කරන සිස්ටම්ස් තියෙනවා. ඒ බඩු හැම උනත් පටවන්නේ පුතේ ඒක වෙනම විදිහකට. ඒකෙදි ඉන්නවා වෙනම කන්ට්‍රෝලර් කෙනෙක්. ඔය ඔක්කොම ෆිසික්ස් තියෙන්නේ. තේරුණේ කතාව? හරි. ඉතින් එහෙම වෙලා ඒක එක කතාවක් කියනවා. අනිත් එක තමයි දැන් ওই සිද්ධිය සිද්ධ වෙන්නේ පුතේ දවල් වරුවේ. දවල් වරුවේ කියලා කියන්නේ ওই වෙලාවේ ටෙම්පරේචර් එක සාමාන්‍යයෙන් සෙල්සියස් 39 40ට විතර ගොඩාක් රත් වෙච්ච වෙලාවක්. එතකොට පුතේ වාතය ප්‍රසාරණය වෙලා වාතයේ ඝනත්වය අඩු වෙනවා. වාතයේ ඝනත්වය අඩු වුනහම මේ උඩට තියෙන බලය ලබා ගන්න ටිකක් අමාරුයි. ඒකත් එක හේතුවක් කියලා කියනවා. හැබැයි ඉතින් අන්තිමේදී බලය ලබා ගන්න තියෙනවනේ. ලබා ගත්ත හින්දානේ මේක ඉස්සුනේ පුතේ. බලය ලබාගෙන තියෙනවා. දැන් ඉතින් මෙතනින් ඉස්සුණා. ඊට පස්සේ දැන් මොකෝ වෙන්නේ? ඊට පස්සේ දැන් උඩට ගියාට පස්සේ වෙන්න පුළුවන් ඔය වගේ වලට කොමන්ම කතාවක් විදිහට කියන්නේ. දැන් අර මත්තල එයාපෝට් එක හදලා මත්තල එයාපෝට් එක ඩේන්ජරස් කියලා කතාවක් යන්නත් හේතුවක් වුණානේ. මොකද ඒ ආශ්‍රිතව මොනරු ඉන්න එක. මොනරු දැන් ඔයාලා දන්නව නේද ප්ලේන් එකක් යන්නේ කොහොමද කියලා? හරි. ඉස්සෙන්නේ නම් මේක හින්දා. ප්ලේන් එකක් ඉස්සරහට යන්නේ කොහොමද? ඔයාලා දන්නවද ප්ලේන් එකේ තටුවේ යට තියෙනවනේ මේක නම් පුතේ තටුව මෙන්න මෙහෙම මං චූටි කාලේ හිතාන හිටියේ මේ තියෙන ලයිට් එක කියලා. හරි. ඇයි අපි පල්ලෙහායි නම් බලද්දි පේන්නේ? හරි පල්ලෙහායි නම් බලද්දි තටුවේනේ ලයිට් තියෙනවා කියලා. මේ තමයි පුතේ මෙයාගේ එන්ජින්ස්. මේකෙන් කරන්නේ පුතේ මේකෙන් තමයි ප්ලේන් එක යන්න අවශ්‍ය ත්‍රස්ට් එක. එහෙම නැත්නම් තෙරපුම දෙන්නේ. දැන් මේක නම් ප්ලේන් එක මේ ඉස්සරහා තියෙන වායුව ඇදලා ගන්නවා. ඇදලා අරගෙන ඉන්ධන දහනය කරලා වේගයෙන් මේ වායුව හරි පිට කරනවා. පිට කරනවත් එක්කම නිව්ටන්ගේ තුන්වෙනි නියමය පුතේ. ඒ වායුව පස්සට තල්ලු කරද්දී පස්සට පිට වෙන වායුවෙන් ප්ලේන් එක මත බලයක් ඇති වෙනව කොහටද? ඉස්සරහට. ඔකට අපි කියනවා ත්‍රස්ට් එක කියලා, තෙරපුම කියලා. ඔය තෙරපුම නිසා තමයි මේක ඉස්සරහට යන්නේ. දැන් මේ එන්ජින් එකට මේකේ තියෙන ළඟට ගිහිල්ලා බලන්න සමහර ඉස්සරහට දැක ගන්න හම්බ වෙයි පුතේ. හරි. සමහර එයාපෝට්ස් වලදී තියෙනවා ප්ලේන් එක බාපුවම පස්සේ අපි ඒකේ පඩි පෙළ දිගේ පල්ලෙහාට බැහැලා හරි යන්න තියෙනවා. එතකොට මේක එහෙම ළඟට දැක ගන්න පුළුවන්. මේකේ තියෙන බ්ලේඩ්ස් ටිකක්. ෆෑන් එකක් වගේ ලොකුවට. ඔකට කුරුල්ලෝ ඇදෙනවා. කුරුල්ලෝ ඇදිලා යනවා. මේකට කුරුල්ලෝ ඇදිලා ගියාම පස්සේ ආයෙනම් කුරුල්ලා කෑලි වලට හරි යනවා. කෙලින්ම ආයෙ චූටි කෑලි වලට කැපිලා යනවා. ඒ වගේ මේ වෙලාවට සමහර වෙලාවට එක චූටි මයිනෙක් වගේ ගියා කියලා අවුලක් වෙන්නේ නැහැ. හරි කපුටෙක් ගියා කියලා අවුලක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලොකු මේ මොනවද උකුස්සෝ ඔය වගේ රාජාලියෝ වගේ ලොකු මොනරු වගේ උන් හරි ගියාපම පස්සේ සාමාන්‍යයෙන් මේකට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒතන එහෙම වුණොත් මේක මෙතනින් එහාට වැඩ කරන්නේ නැහැ. ඒතකොට ඕක ගැන කතා කරද්දි සමහර අයට තියෙන ලොකු ප්‍රශ්නයක් නේද? සර් ඉතින් අපිට පුළුවන් නේ ඔච්චර ගුවන් යන හදන එක මෙහෙම ඉස්සරහට දැලක් ගැහුවා නම් කුරුල්ලෝ යන්නේ නැහැ නේ. හරි. ඇයි එහෙම ගහන්නේ නැත්තේ? එහෙම දැලක් ගැහුවොත් පුතේ අර ඇතුළට වාතය ඇදලා පිටිපස්සට තල්ලු කරන මෙකැනිසම් එක පුතේ ඉෆෙක්ටිව් විදිහට වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ වගේ එකක් දැන් වෙන්න පුළුවන්. දැන් මේක දැන් උස්සලා නේද එන්නේ. උස්සපු එකට තව ඉස්සරහට පවර් එක ගන්න එන්ජින්ස් හොඳට වැඩ කරන්න ඕනේ.
එන්ජින්ස් හොඳට වැඩ කරන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ එන්ජින්ස් වලට කුරුල්ලවත් වැදුනා නම් එතනින් එහාට එන්ජින් එක අක්‍රිය. හැබැයි දැන් අර වීඩියෝස් තියෙනවනේ පුතේ සම්පූර්ණයෙන්ම මේක ටේක් ඔෆ් කරනවා. ඒ එකකවත් මේ එන්ජින් වලින් දුම් දානවවත් හරි කුරුල්ලෝ වදිනවවත් කුරුල්ලෝ එහෙම පේන්න ඕනේ නේ ඒක එහෙමනම්. එහෙම මොනවත්ම දෙයක් නැහැ. එහෙනම් ඉතින් මේ එන්ජින් වලට කුරුල්ලෝ වැදුනා කියන සීන් එක හරි තනිකර අයින් කරන්න පුළුවන්. එන්ජින් ක්‍රියා විරහිත වෙන්නවත් වෙන විශේෂ හේතුවක් ඉතින් එකම එන්ජින් දෙකම එකපාරට ක්‍රියා විරහිත වෙන්නේ නැහැ. සමහර ලාවට මේ දෙකෙන් එකක් ක්‍රියා විරහිත වුණා කියලා හිතන්නකෝ. එතකොට පුතේ ප්ලේන් එකට හරියටම අර කෙලින්ම මාර්ගය පවත්වාගෙන යන්න අමාරුයි. එතකොට නෑ එක පැත්තකට ඇදෙනවා වගේ. එහෙම මොනවත් වෙලා නැහැ. ඒ නිසා මේකේ එන්ජින් වල ක්‍රියා විරහිත වීමක්වත් කියන්නත් අමාරුයි. ඒ වගේ එක හේතු එක පැති වලට කියන්න පුළුවන්. දැන් මේකේ කියනවා මෙන්න මෙහෙම දෙයක් කියනවා. අර මමත් මේක එක මේ ડોකියුමන්ට් එකක මේකක දැකපු දෙයක්. ඒකෙදි මේ මෙහෙම දෙයක් කියනවා. දැන් පයිලට් එයා කියනවා කෝ-පයිලට්ට මේ ලෑන්ඩින් ගියර් එක අයින් කරන්න උස්සන්න කියන එක. ඒ කියන්නේ ওই ලෑන්ඩින් ගියර් එක මෙහෙම පල්ලෙහාට පාත් වෙලා තියෙනවනේ පුතේ. ප්ලේන් එකෙන් පල්ලෙහාට ඒ පාත් වෙලා තියෙන එකත් මේ මෙයාගේ තියෙන මේ වාත ප්‍රවාහවල ගමන් කිරීමට ලොකු බාධාවක් ඇති වෙනවා. ඒකෙනුත් එතකොට ලොකු රෙසිස්ටන්ස් එකක් ඇති වෙනවා. අන්න ඔය රෙසිස්ටන්ස් ඒ ලෑන්ඩින් ගියර් එක තවමත් පාත් වෙලා තියෙන එකයි ඔයාලා දැකලා ඇති අර මේ ප්ලේන් එකේ තටුවල තියෙනවා මෙන්න මෙතනයි පොඩි ෆ්ලැප්ස් වගේ. පොඩි ෆ්ලැප් එකක් වගේ. නිකන් ටියුට් එකක් දෙන්න. මෙන්න මේම එකක් දැන් මේ මෙහෙම එකක් වුණාම දැන් ඔයාලට තේරෙනවා දැන් මේ මෙහෙම යද්දි වාතයෙන් ඇති වෙන ප්‍රතිරෝධය අඩුයිනේ. මෙහෙම යද්දි වාතයෙන් ඇති වෙන ප්‍රතිරෝධය අඩුයි පුතේ. මේක මෙහෙම යද්දි අපිට අමාරුයිනේ අරන් යන්න. මේ මෙහෙම යද්දි වාතයෙන් ප්‍රතිරෝධය අඩුයි, මෙහෙම යද්දි වාතයේ ප්‍රතිරෝධය වැඩි. දැන් උදාහරණයක් විදිහට ඔය වාත ප්‍රතිරෝධයේ හින්දා තමයි ඔය වාතයෙන් ඇති වෙන බලපෑම හින්දා තමයි මෙහෙම තියෙන එක මේ යද්දි අර මෙහෙම ඉස්සෙන්නේ ඔය ප්‍රතිරෝධයේ හින්දා. ඔය ප්ලේන් එකක ස්පීඩ් එක වෙනස් කරන්නත් ඔය ෆ්ලැප්ස් යූස් කරනවා. දැන් උදාහරණයක් විදිහට මේ ප්ලේන් එක පාත් කරන වෙලාවේ බ්‍රේක් ගහන්න ඕනේනේ. බ්‍රේක් ගහන වෙලාවේදී අපි මේ ෆ්ලැප්ස් උස්සලා පහත් කරලා තමයි පුතේ එයාට අදාළ රෙසිස්ටන්ස් එක ගන්නෙ. ඒ වාතයෙන් ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මේ ෆ්ලැප්ස් වලට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. එතකොට ප්ලේන් එකේ ස්පීඩ් එක අඩු වෙනවා. මෙතන එකක් මේ උස්සරන් පාත් කරන්නත් පුළුවන්. ඔය ෆ්ලැප්ස් වල ක්‍රියාකාරීත්වයෙන් හින්දා ප්ලේන් එකේ ස්පීඩ් එක අඩු වෙනවා. හරි. කියනවා දැනට මෙන්න මේ වගේ දෙයක්. අර මේ කරන වෙලාවේ පුතේ කෝ-පයිලට් මොකද්ද ලෑන්ඩින් ගියර් එක උස්සනවා වෙනුවට ඒ වෙලාවේ අර මෙන්න මේ ෆ්ලැප්ස් වලට අදාළ ගියර් එකෙන් හරි මේ ෆ්ලැප්ස් ලෑන්ඩින් කරන විදිහට හරි කියන්නේ ෆ්ලැප්ස් වල රෙසිස්ටන්ස් එක වැඩි වෙන විදිහට හදලා කියලා. ඒතකොට දැන් ඇත්තටම වෙන්නේ ඔයාලට කිව්වට මේක තේරෙනවද දන්නේ නැහැ. ෆ්ලැප්ස් ටික හොඳට මෙහෙම සමතලව තිබ්බනම් මේ ගුවන් යානයට ඉහළට එසවෙන්න තියෙන බලය වැඩි වෙනවා. නමුත් දැන් අර ෆ්ලැප්ස් අර මෙහෙම වෙනස් වීම නිසා හරි එකක් තමයි මෙයාට තියෙන බලය අඩු වෙන එක. අනිත් එක තමයි මේක ඉස්සරහට යන්න තියෙන ත්‍රස්ට් එකත් අඩු වෙනවා මෙන්න මේවා හින්දා. හරි මේ ත්‍රස්ට් එකත් අඩු වෙන හින්දා අර යානෙට අවශ්‍ය ස්පීඩ් එක ගන්න බෑ. ඒකට අර කිව්ව අනෙක් සාධක ටිකත් බලපානවා. මොකද යානේ හොඳටම බරයි ඉන්ධන ගොඩාක් දාගෙන. වාතයේ ඝනත්වය හොඳටම අඩුයි. ප්‍රශ්නේ හින්දා. ඒ වගේම දවල් හරි වියලි හින්දාත් වාතයේ ඝනත්වය හොඳටම අඩු වෙනවා. ඒක හින්දා මේ ගුවන් යානය ගුවන්ගත කරන්න ලොකු ස්පීඩ් එකක් ඕනේ. ඒ ස්පීඩ් එක සහ ඒ බලය ගණ්ඩ තියෙන බලය ගන්නවට විරුද්ධව අර ලෑන්ඩින් ක්‍රියාවක ක්‍රියාත්මක වීම මේ ෆ්ලැප්ස් ක්‍රියාත්මක වීම හින්දා වේගෙ ගන්නත් බෑ. වර්ගඵලය අඩු වෙච්ච හින්දා ඔය ඔක්කොම බලය අඩු වෙච්ච හින්දා හරි අන්තිමේට මේක වැටුණා කියලා කතාවකුත් කියනවා. ඉතින් අපි ඒක හරියටම දන්නේ නැහැ මොකද්ද කියන එක. හරි අන්තිමේට ඉතින් ඕක හරියට බ්ලැක් බොක්ස් එකේ තියෙන data recordings වල හරි වලට අනුව තමයි පුතේ ওই දේවල් හරි අපිට හරියට හොයාගන්න පුළුවන් වෙන්නේ.